අපගේ අන්තර්ජාල YouTube channel එක භාවිතා කරන අපගේ හිතවතුන් ශ්‍රාවකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අන්තර්ජාලයට අප ගෞරවනීය විල්වත්තේ පద్මනන්දා තෙරණින් වහන්සේ සමග සිදු කරන ධර්ම සාකච්ඡාවක් අපි යොමු කරන්න තමයි මේ උත්සාහ දරන්නේ. ඒ සඳහා විල්වත්තේ පద్මනන්දා ගෞරවනීය තෙරණින් වහන්සේගේ කාරුණික අවසරය සහ ආරාධනාව අයද සිටිනවා. අවසරයි තෙරණින් වහන්සේ, මට ධර්ම දේශනාව ආරම්භ කරන්න මත්තෙන් මම ඔබ වහන්සේගෙන් ඍජු ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම තෙරණින් වහන්සේ සසර කියන්නේ දුකක්ද? සසර කියන්නේ මොකක්ද? සසර ඇයි දුක් වෙන්නේ? අයිතියක් කියනකන් යමකට කෙනෙකුට දෙයකට තැනකට උපතක්. අයිතියක් තියනකම්ම අයිතිය මගේද මං එතන දුක. මගේද අයිතියක් කොහෙන්ද නිර්මාණය වුනේ? අයිතියක් කොහෙන්ද නිර්මාණය වුනේ? ඉතින් ලෝක ස්වභාවය තුළ තියෙනවා මේ සබහා දහම කියලා එකක්. සබහා දහම. සබහා දහමට අයිතියක් නෑ. ඒතර ගස්වල වලට අයිතියක් තියනවද? නෑ. ඒතර සතුන්ට අයිතියක් තියනවද? සතුන්ට සතා කියන්නේ මගේ වූ තැන. දෙකක් එකතු වූ තැන සත්ව. ඔව්, සාමාන්‍ය ජීව විද්‍යාවට අනුව ගත්තොත් සතුන් කියලා කියන්නේ අපේ ජීවීන් අපි කොටස් දෙකකට බෙදෙනවා, ශාකයි සතුනුයි කියලා. ඒතර සතුන් වෙනම කොටාසයක් විදිහට අපි සාකච්ඡා කරන්නේ. දැන් ඔබ වහන්සේ අර්ථ දක්වන සත්ව කොටාසය මොකද්ද? අපි අර කියන ජීව විද්‍යාවේ සත්ව කොටාසය නෙමෙයිද? මගේ වූ තැන සත්ව. මගේ උතන සත්ව. ඔව්, මගේ වූ තැන සත්ව. සක්කාය දිට්ඨිය කියන තැන. ඒතකොට අපි අපේ පරිසරයේ ඉන්න පූසෝ බල්ලෝ, ඒ වගේම අපි යවට පරිසරයේ ඉන්න දැලියෝ, කැරපොත්තෝ, ඒ කට්ටිය සත්ව කොටාස නෙවෙයිද? සත්ව. ඒතර ඔබ වහන්සේගේ අර්ථ දැක්වීමට අනුව සත්ව කොටාස කවුද? ඒතකොට මේ සියලුම සත්ව වුණේ ඒ රූපේ මගේ කරගෙන. රූපය මගේ කරගත්ත නිසා. ඔව්. එතකොට රූපය මගේ වුණේ මොකක්ද? දෙකක් එකතු වුණ තැන. ඔව්, සිතක් ඉපදිලා. දෙකක් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ වැදගත්ම කොටසට පැමිණියා. දෙකක් එකතු වෙච්ච තැන තමයි තුන්වෙනි එක උපදුනා කියලා ඔබ වහන්සේ දේශනා කරා. දෙකක්. මොකද්ද මේ දෙක? හතර මහා ධාතුව කියන්නේ පස් වතුර ගින්දර උලන් හතරෙන් හදපු නිර්මාණයකට තවත් පස් වතුර නිර්මාණ ගින්දර උලන් වලින් හදපු නිර්මාණ දෙකක් ගැටුණා. අන්න ගැටෙනකොට එකක් ඉපදුණා. එකෙක් ඉපදුණා. ඒතර මම සරලව ඇහුවොත් ගින්දර වතුර පස් හුලං වලින් සෑදිච්ච යම්කිසි වස්තුවක් කියවට කමක් නැද්ද තේින්නාස? යම්කිසි දෙයකට ගින්දර වතුර පස් හුලං වලින් සෑදිච්ච තවත් දෙයක් ගැටුණා. ඒ ගැටීමේදී ඉපදුන තුන්වැන්නා තමයි ඔබ වහන්සේගේ අර්ථකථනයට අනුව සිත. දෙකක් එකතු වෙන තැන එකක් උපදින. දැන් මේක මොකද්ද? ඔබ වහන්සේගේ හස්තයේ අතන නෑ. මේක පස් වතුර ගින්දර උලන් හතර. පස් වතුර ගින්දර උලන්. ඔව්, ඔබ වහන්සේ නෙවෙයි. පස් වතුර ගින්දර උලන්. අන්න ඒ හතර. ඒ හතර තව එකකට ගැටුණාද මෙතන එකෙක් උපදිනවා. මොකද කාන්දම විදුලිය දෙකක් ගැටෙනකොට ගින්නක් නැද්ද? එතකොට තේන්නාස මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අජීවී වස්තු දෙකක් ගින්දර වතුර පස් හුලං වලින් සෑදිච්ච අජීවී වස්තු දෙකක් එකට ගැටුණාට තුන්වෙනි කට ගන්නවද? දැන් කොහොමද විදුලියක් හටගන්නේ අකුණක් ගන්නකොට? ඒක තමයි වහන්සේට ගන්න පුළුවන් උදාහරණය. දැන් ඒක කියමුකෝ. හැබැයි එතන ජීවයක් හටගන්නේ. මෙතන ජීවයක් හටගන්නවා. ජීවය හට ගැනීම සඳහා අයිතිය. ජීවය හට ගැනීම සඳහා ගින්දර වතුර පස් හුලං ඒ කියන අමුද්‍රව්‍ය වලින් සෑදිච්ච වස්තු දෙකක් එකිනෙකට ගැටුනහම ඇතිවන තුන්වැන්නා තමයි ඔබ වහන්සේ හිත විදියට අර්ථකථනය කරන්නේ. හිත විදියට අර්ථකථනය කරන්නේ. ඒ හිතට ඉන්ද රූපය. අම්බලමක් නම ටෙම්පෝලා. ආයෙත් මේ පස් වතුර ගින්දර වලින් ආයෙත් රූපය. ආයෙත් ඒ හිතට ඉන්ද ආයෙත් පස් වතුර ගින්දර උලන් වලින් හතරෙන් රූපය. ආයෙත් ඒ හිතට ඉන්ද පස් වතුර ගින්දර උලන් හතරෙන් රූපය. එතකොට මේ හතර නම් මෙතන සේරම එකක් නේ. එහෙමයි. දෙකක් වෙන්න බෑ. සේරම එකක් නම් ඒක උපදීද? ඔබ
වහන්සේ අහන්නේ කින්දර ජලය පස් හුලං වලින් සෑදිච්ච මේ සියල්ලම එකක් නම් නව උපතක් ඇති වේද කියන එක නේද? උපතක් ඇති වෙයිද? ඔබ වහන්සේගේ තර්කයට අනුව නම් එහෙම උපතක් ඇති වෙන්න විදියක් නැහැ. නමුත් අපි අන්න නිවන, අන්න බුදු බව, අන්න සම්මා වීම. හැබැයි එහෙම නොවන්නේ ඇයි? එහෙම නොවන්නේ එහෙම ඒක අපි දන්නේ නැහැ. අපිට ගැටිලමයි පුරුද්ද. දැන් අර දරුවා මට ඇවිත් කිව්ව එකක් තමයි දැන් ඕන ආයතනය තුලද ගැටීම් ඇති වෙලා. ගැටීම් මේක සාමාන්‍ය අන්න ගැටීම් ඇති වෙලා. ඇයි ගැටුනේ? මේ දෙකක දෙන්නේද? දැන් ওই රූපේ මේ රූපේ දෙකක්ද? ගින්දර ගින්දර ජලය පස් හුලං කියන හතරෙන් හැදුණු නිර්මාණයක්. ඔව් නිර්මාණයක්. වස්තුවක් අපිට නමක් කියන්න පුළුවන් අර්ථකථනයක් කරන්න පුළුවන්. දැන් ඔය දෙක හැම මොහොතෙම ගැටෙන්නේ එකක් බව නොදන්නාකමට. ඒක තමයි මෝඩකමට වේශ දෙකයි. මෝහය කියන්නේ මෝඩකම. මෝඩකමට කැමැති අකමැති. කැමැති අකමැති. අන්න ගැටුණා. කැමැත්තේ ගැටුණා, අකමැත්තේ ගැටුණා. ඒ රමණය නවත්තන්න බෑ, විරමණය වෙන්නේ නැහැ, වේරමණී වෙන්නේ නැහැ. එතන විනය ශික්ෂණයේ tempat බව නැහැ. මෙයා ගැටෙනවා. ජල විදුලි බලාගාරයේ විදුලිය නිෂ්පාදනය වෙන්නේ කොහොමද? මේ අනන්ත ගැටීම් ප්‍රමාණයක ප්‍රතිඵලයක් විදියට. අන්න ගැටීමේ ප්‍රතිඵල. එතකොට අපි ගැටෙන්න භවයක්. සසර කියන්නේ ඔතන. සසර. එතකොට නොගැටී ඉන්න නම් මේ දෙක නැති කරන්න ඕන. දෙකක් නැති තැන මොකක්වත් නැහැ. ඒක තමයි බුද්ධ. ඒ කියන්නේ ඔබ වහන්සේගේ සම්පූර්ණ ධර්ම දේශනාවේ සාරාංශය තමයි ඔබ වහන්සේ ඉදිරිපත් කළේ. වෙන ලෝකේ ඔන්න අසරණයට සරණක් හම්බුණා. අන්න සත්‍ය දකින්න නුවණ හම්බුන සත්‍ය දැක්ක ධම්ම ඉන්නවා තියෙනවා ඉතින් මගේ කියන බොරුවෙන් ගැලවුණා සංඝ ගැලවුණු හිත බුද්ධ. එහෙමයි තේරෙනවද? අන්න බුද්ධ ධම්ම සංඝ තුනක්ද? එකම කොටසක්. එතකොට අන්නේ බුදු බව ඒ බෝධිය. අන්න බෝධිය ලැබුවා. අන්න ඔබ ලැබු බෝධිය. ඔබ දැන් බෝධිය දිහාම බලන්න ඕන. ඔබ සත්‍ය තුලම ජීවත් වෙන්න ඕන. බෝධිය කියන්නේ අවබෝධය. බෝධිය. තේිනාස මම දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න. මෝඩකමට වේශ දෙකයි. ඔබ වහන්සේගේ අර්ථකථනයට අනුව මෝඩකමට වේශ දෙකක් තියෙනවා. මෝඩකම අනුමෝදන් කරන්නේ නෑනේ. ඔව්. දැකලා එන මෝඩ හිත. ඇහැයි රූපේ ගැටුණා. අන්න හටගත්ත ගින්නක්. කනයි ශබ්දේ ගැටුණා. හටගත්ත ගින්නක්. දිවයි රසයි ගැටුණා. හටගත්ත ගින්නක්. නාසයයි ගඳ සුවඳයි ගැටුණා. හටගත්ත ගින්නක්. ඇඟට දැන්න දෙයට ගිනි ගන්නවා. ඔබ වහන්සේගේ අර්ථකථනයට අනුව මෝඩකමට වේශ දෙකක් තියෙනවා. වේශ දෙක. එහෙනම් තේරෙනවද මට පැහැදිලි කරන්න අපි මේ දකින සියල්ල ඇත්තද බොරුද මෙහෙම දෙයක් තියෙනවද මෙහෙම දෙයක් නැද්ද නැත්නම් මේ අපි හිතෙන් මවාගත්ත සහ ඇසේ මායාවද? මායාවක්. ඇසේ මායාව. මහා මායාව. ඔබ වහන්සේක ඇසේ මායාවක් කියලා කියන්නේ මොන හේතුවක් මතද? ඔය යථා දැන් පුතා මොකුත් නොහිතා ඉන්නකො මොහොතක්. මොහොතක් මොකුත් නොහිතා ඉන්න. තමන්ගෙන්ම ගන්න මේක තමන්ගෙන් ගන්න. එතකොට කවුද ඉන්නේ? වහන්සේ කෙනෙක්ද උතන? ඒ මග පෙන්වීමට අනුව මෙතන කෙනෙක් සිටින බව අපිට දැනෙන්නේ. දැන් ඔයා කන්නඩියෙන් දැක්ක රූපයක් තිබුණා. එහෙමයි සෙන්නස. කන්නඩියෙන් අපිට රූපයක් පේනවනේ. දැන් ඔයා මානසික නැහැ. දැන් කෝකද ඕකෙන් ඇත්ත? කන්නඩිය දිහා ගිහිල්ලා බලපුවාම මට මගේම රූපේ පේනවා. නමුත් වහන්සේගේ මාර්ගෝපදේශයට අනුව මම තුලින්ම බලද්දි මට මෙතන දෙයක් පේන්නේ නැහැ. දැන් සත්‍ය දැකපු බුදුන් නම් බුදුන්ට මොනවද තියෙන්නේ උතන? මයි කරගන්න. මයි කරගන්න කියලා දෙයක් නෑ. නෑ. ඒක සත්‍ය දැකපු බුදුන්ගේ මොනවද තියෙන්නේ? කෙස්සට කකුල් පතුල් එහෙම කිසිම දෙයක් තියෙන විදියක් නෑ. ඔබ වහන්සේගේ තර්කයට අනුව නම්. එතකොට අන්න දැන් එතකොට මගේ තර්කයේද දැන් ඔබ දුටු සත්‍ය තුල. තර්කයේ සත්‍ය බවට පත් වෙනව නේද එන්න. අන්න ඔබ දුටු සත්‍ය ඔබව ගලවයි. මා දුටු සත්‍ය මා ගලවයි. එතකොට සත්‍ය ඉන්නවා තියනවා කියන බොරුවෙන් ගැලවුණා. අන්න සත්‍ය දැක්ක ධර්මයේ දැක්ක. කාගේද ධර්මයේ?
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද සෝවා දහමේ ධර්මයේ තේනසම එතකොට ඊළඟ කොටසටත් තියෙනම් ඔබ වහන්සේ දේශනාවට පොඩි බාධාවක් කරලා තේනස දැන් අපිට ඔබ වහන්සේ සිතක් දෙකක් එකට ගැටිච්ච තැන සිතක් උපදිනවා කියලා කිව්වා. මේ සිත අපි ශරීර කීපයක් හොයාගෙන යනවා කිව්වා විශාල ගමනක. ඔබ වහන්සේ ඒකට අර්ථකථනයක් දුන්නා සසර කියලා. දැන් මේ සසර කඩන්න නම් සසර තියෙන සසර ගමන කඩන්න නම් ඔබ වහන්සේ දේශනා කරනවා මෙතන දෙකක් ගැටෙන්න දෙයක් නැති බව දකින්න කියලා. ඒක දකින්න පුළුවන් මනුසතා. ඔන්න කල්ප ගානක් අර සතා ඇවිල්ලා මෙන්න රූපේ දුන්න පුළුවන් නම් ගැලවියන්. කොන්ද කෙලින් එක. හිතන්න පුළුවන් එක. හිතනවද? එතකම් බෞද්ධද බුද්ධ නොවෙනකම්. ඔබ වහන්සේ දේශනා කරන විදිහට අනුව බෞද්ධ කියලා කියන්නේ බුද්ධිය උපදවාගත්ත නැත්තා. තා මිස උපතින් බෞද්ධය නොවි. නෑ අන්න පළවෙනි බෝධිය බුද්ධ. තුන්තරා බෝධියෙන් පළවෙනි බෝධිය බුද්ධ. දැන් බුද්ධ කරන්නේ මොකද්ද ඊට පස්සේ? බුදුන් කරන්නේ මොකද්ද ඊට පස්සේ? මොනවද මගේ මොනවද මට අයිති කියලා හොයනවා. බුදුන් කළ යුතු කාරණාව මට හැඟෙන විදිහට බුදුන් කළ යුතු කාරණාව තමයි මෙතන දෙයක් නැති බව දැකීම. දැන් දැක්මේ අන්න මං ගච්ඡනවා ගච්ඡාමි නොකිය ගච්ඡනවා දැන් දැක්මේ ඉන්නවා කොතනද මගේ මොනවද මගේ මොනවද අයිති සියල්ල හතර මහා සියල්ල මහ පොළොවට පස් වෙනවා මේකට අයිතිකාරය අන්න පෘථිවි ගෝලෙ ගිනිගත් අලු ටිකක්වත් ඉතුරුන්නේ ඒ ඉතුරු නැති ලෝකෙදවත් මේ අල්ලගෙන ඉන්නේ අවසාන වශයෙන් ගත්තොත් ගින්දර වතුර පස් හුලම් මේකත් මායාවක්. ඔය හතරට අයිති මොනවද දැන් ඔක හුලඟ කිව්වොත් ඇත්තද බොරුද මේකේ හුලම් කොටසකුත් තියෙනවා. නෑ දැන් හුලං කොටසක් නෙමෙයි. දැන් ගන්න හුස්ම දිහා ටිකක් බලන් ඉන්න. කෙනෙක්ද කෙනෙක් කියලා අපිට කියන්න අමාරුයි. කොහොමද දැනෙන්නේ? සත්‍ය සොයා ගත්තා හොයලා දෙන්න බෑ හොයා ගන්න ඕනේ. අන්න දුෂ්කර ක්‍රියාව. වහන්සේ ශනිකව යෝජනා කරනවා මෙතන කෙනෙක් නැති බව දකින්න කියලා. නමුත් අපිට සාමාන්‍ය ජීවිතයේදී ප්‍රශ්න රාශියක් එනවා. ඒ එන හැම ප්‍රශ්නකදීම අපි මෙතන කෙනෙක් නැති බව දකින්න ඔබ වහන්සේ දේශනා කරන මාර්ගය මොකද්ද? මෙතන නෑ උතනක් නැත්නම් ප්‍රශ්න නෑ. නැති බව දැක්ක ඔබට ලෝකේ ප්‍රශ්න නෑ. එතනින් ඔබ වහන්සේ අදහස් කරන්නේ නැති බව පුළුවන් තරම් අපිට හිතින් මේක දකින්න උත්සාහ කරන්න කියන එක. දැන් පුතා මේ දැක්ක හුස්ම හුළඟ කෙනෙක් ගත්තද එකම හුළඟක්ද? කෙනෙක් කියලා දෙයක් අපිට කියන්න අමාරුයි එතන. ඒක ඇතුළේ පිට වෙන් කෙරිය හැකිද? ඇතුළේ පිට වෙන් කරන්නත් බැහැ. එහෙනම් සිතාරා හැම තැනම බලන්න ගම රට ලෝකේ පුරාම යන්න. අවසානයේ මට ඒ තර්කයටම එන්න වෙනවා. ඔබ වහන්සේ දේශනා කරනකොට මෙතන හුළඟ කියන එක කෙනෙක්ද නොවේද කියන එකට අපිට යන්න වෙනවා. නමුත් ඇත්තටම හුළඟ කියලා දෙයක්වත් තියෙනවද? අවසානයේ සුළඟකුත් නෑ. අවසානයේ සුළඟකුත් නෑ. ඒකටවත් අහු වුණා නම් අන්න ඒක තමයි පුතේ මරණ අරක කියනවා මරණයට කලින් හිත මැරුවොත් ඉඳුරාම හිත මැරුවොත් හුළඟකුත් නෑ. අන්න බුදුරජාණන් වහන්සේ අරහන් වුණාසේක. ඊතර වූ හිත මැරුණා. නේරංජනාවෙන් ඊතර වූ හිත මැරුණා. අන්න එතකොට තේරක් නෑ තේරිත් නෑ. තෙරක් නෑ තේරිත් නෑ. තෙර කියන එක මොකද්ද? ඊතර වුණා. ඔව්. තේරි කියන එක තේරි කියනවා ගෑනුන්ට පිරිමින්ට තේරි කියනවා.
එතකොට එතනදි ගෑණියක් හෝ පිරිමියෙක් ඉන්නවද? දැන් මෙතන ඊතර වෙච්ච අපිට සාමාන්‍ය විවහාරදී කෙනෙක් කියලා කියන්න වෙනවා. නමුත් කෙනෙක් නෑ එතන. කෙනෙක් කියලා අපිට කියන්න වෙනවා. ඔව්. එතකොට ඒක අයිති වෙන්නේ ස්ත්‍රී ලිංගයටද පුරුෂ ලිංගයටද නපුංසක ලිංගයටද? මොකකටවත් නෑ. කිසිම දෙයකට අයිති වෙන්නේ ඒක තමයි මහා පුරුෂ. මහා පුරුෂ. අන්න සම්මා සම්බුද්ධ. එතකොට සම්මා නොවී කොහොමද බුදු වෙන්නේ? ඒ කියන්නේ ලෝක සත්‍ය ඇති සත්‍ය විදිහට නොදකින කිසිම කෙනෙක් සද්ධර්මයේද නෙවෙන්නේ. අවසර දෙන්නාස මට තවත් ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අසන්න තියෙනවා. දැන් ඔබ වහන්සේ මුලින්ම අර්ථකථනය කරා සිත කියන්නේ මොකක්ද කියලා. සිත ඇති වෙන්නේ කොහොමද කියන එක අර්ථකථනය කරා. මේ සිත සසරට බලපාන්නේ කොහොමද කියන එක අර්ථකථනය කරා. සිත සසර ගමනේ ගමන් කරන්න බලපාන්නේ මෝඩකම කියන එක ඔබ වහන්සේ පැහැදිලි කරා. දැන් ඔබ වහන්සේ අවසාන වශයෙන් පැහැදිලි කරා මෝඩකම නැති කරන්න ඇත්ත දකින්න පුරුදු වෙන්න කියලා. ඇත්ත ඔබ වහන්සේට පෙන්වීම මිසක් ඇත්ත අපි දැකිය යුතුයි කියලා ඔබ වහන්සේ පැහැදිලි කරා. තේන්නාස දැන් අපි අනන්ත සසරක මේ වෙනතුරු ගමන් කරලා තියෙනවා. අනන්ත සසරක් මේ වෙනතුරු ගමන් කරලා තියෙනවා. අපිට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා මේකෙන් ගැලවෙන්න. සසරෙන් ගැලවෙන්න අවස්ථාවක් ඇතිලා තියෙනවා. මේ ශරීර පුතා ගැලවිලාද මේ සාරයි කියලා ගොඩක් ගොඩ ගහගෙනද? අපි සාරයි කියලා ගොඩක් ගොඩ ගහගෙන තියන්නේ අපේ මෝඩකම නිසා. අපි ඒකත් දකින්න ඕනේ අසාරයි කියලා දකින්න ඕනේ. ඒ ගොඩ ඉවර වෙනකොට සාරා සංකල්ප රැස්සේ පාරමිත අවසානයේ අසාරයි කියලා ගන්න දෙයක්වත් නැති බව අපි දකින්න ඕනේ. සාරයි අසාරයි කියන දේ නැති තැන ඔබ වහන්සේ දේශනා කරන නිවන. මම හරියට එන්නන්ස මම ඒ කියපු දේ. නිවන. එතකොට මෙලව නිවන නිවුණු හැම මොහොතකම නිවන. ඒක තමයි බුදු කෙනෙක් නැති බුදු බව. ධර්මයක් නැති ධර්මයක්. තිබුණොත් අසත් ධර්මය. ඒකට බුදුරජාණන් වහන්සේලාට ධර්මයක් තිබේද? ධර්මයක් තියෙන. ඔබට සත්‍ය ලියන්න කියන්න පුළුවන්ද? ලියන්න කියන විදියකුත් නෑ. ඒකට ඒකට වචන තියනවද? ඒකට වචනත් නෑ. එතකොට ඔබ වහන්සේ දේශනා කරන ධර්මයට අයිතිකාරයෙකුත් නෑ. ධර්මයට අයිතිකාරයෙක් අයිතිකාරය ඔබ වහන්සේත් නොයි. නෑ. ඔබ වහන්සේ දේශනා කරන ධර්මයේ බුදුන්ගේ ධර්මයක් නෙවෙයි. බුදුන්ට ධර්මයක් නෑ. බුදුන්ට ධර්මයක් නෑ. බුදුන් කියලා කියන්නේ බුද්ධිමතා කියන අර්ථය නෙවෙයි මම මෙතනදී ගත්තේ. සාම්ප්‍රදායික ධර්මයේ බුදුන් කියන අර්ථය මම මෙතන ගත්තේ. තිබුණා නම් අසත් ධර්මයේ. බුදුන්ට ධර්මකුත් නෑ. බුදුලා නෑ එහෙනම්. එතකොට තෙන්නාස දෙවියන් කියන්නේ කවුද? ලෝක සත්‍ය නොතේරි අල්ලගත්තු කෙනා. ප්‍රේත. දේවනය ප්‍රේත. මිනිත්තු 10ක විතර කාලයක් අපිට තියෙනවා ධර්ම දේශනාව සඳහා. ලෝක සත්‍ය නොතේරි අහුණට කෙනා ප්‍රේත. ප්‍රේත. එතකොට ප්‍රේත ලෝක දෙකක් තියෙනවා. ප්‍රේත ලෝක දෙකක්. එකක් තියෙනවා එක පෙරේතකම ආලෝකයේ විමානය කරගෙන යනවා. ආලෝකයේ විමානය කරගෙන යන ප්‍රේත ලෝකය. දැන් මේක තමයි දැන් අපේ විමානය. අපේ විමානය ගින්දර වතුර පස් හුලං වලින් නිර්මාණය වෙච්ච භෞතික කය. අතන ආලෝකේ පස් ටික නෑ වතුරයි හුලඟයි උණුසුමයි එක්ක ආලෝකය. ආලෝකයේ විමානය කරන ගමන් කරනවා. ප්‍රේත කියලා මිනිස්සු කියන කොටසක් තියෙනවා. අර මේ අල්ලගත්තු පෙරේතකම ආලෝකය විමානය කරගෙන යනවා. ඒ පෙරේතකම තව ටිකක් පැහැදිලි කරන්න මේ අල්ලගත්ත පෙරේතකම ඔව් පෙරේතකම ආලෝකයේ විමානය කරගෙන ගමන් කරනවා. මේ විශ්වයේ. ඔව් ඊට පස්සේ ඒ පෙරේතකම කලුවර දුමාරය වශයෙන් ගමන් කරනවා. ඒකට කියනවා ප්‍රේත. හැබැයි දෙගොල්ලම ප්‍රේත. දුමාරය කියලා කියන්නේ එතකොට වාතස්කන්ධයක්ද? ඇඟ දුමාරය. ඝන මේ අපේ ඝන මසනේ. එතකොට පදාර්ථය. ශරීරේ නේ. පදාර්ථය නේ. එතකොට දුමාරය වෙන්නේ එතන අඳුර කියන එකද? අඳුර. ආලෝකේ නැති තැන කියන්නේ. ආලෝකේ නැති තැන අඳුර. ඔබ වහන්සේ මේ දේ ප්‍රකාශ කරන්නේ ඔබ වහන්සේගේ අත්දැකීමක් තුළින්ද එහෙම නැත්නම් ඔබ වහන්සේ පොතකින් ලබාගත් දෙයක්ද? නොදැක්ක කිසි දෙයක් කියන්නේ. කියන්න බෑ. අනුන් කියන දෙයක් කිව්වනම් වැරදි. ඔබ වහන්සේ දේශනා කරන සියලුම දේ කාගවත් පොත්පතක තිබ්බ දෙයක් නෙවෙයි කියලා. අනුන්ගේ එකක් නේ. එතකොට බණ අනුන්ගේ නේ. දහම කාටවත් අයිති නෑ. අයිතිත් නෑ. පොතපතක ලියන්නත් බෑ. Taman ලබාගත් අවබෝධය. අන්න අවබෝධයේ බෝධිය බුදුයි.
අවබෝධයයි ඔන්න බෝධිය දිහා බැලුවා. ඔන්න අනිමිස ලෝචන පූජාව. ගෞරවනීය තෙරණිවංශ අද ධර්මදේශනාවේදී අපි ආරම්භයක් විදියට ගත්ත සසර කියන්නේ මොකද්ද? සසර ඇයි දුක් වෙන්නේ? මේ සසර ගමන ගමන් කරන්නේ කොහොමද? මේක නැති කරන්න නම් අපි දෙකක් ගැටෙන්න තියෙන අවස්ථාව, ඒ කියන්නේ ගැටෙන්න දෙයක් නැති බව දකින්න ඕනේ. ඒක දකින්න පුළුවන් බුද්ධියෙන්, ඒ බුද්ධිය ඇති වෙච්ච පුද්ගලයාට අපි කියනවා බුද්ධිමතා කියලා. මම නිවැරදිද එක්නස්? බුදුන් මේ බුදුන්ට තමයි තමන් ගලවා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම මේ තමන් ගලවා ගැනීමේ ධර්මතාවය, තමන් ගලවා ගැනීමේ ක්‍රමවේදය පොතපතක ලියන්න බැරි තමා විසින්ම සොයාගත යුතු ධර්මයක්. තමා විසින්ම සොයා ගන්න වෙන කෙනෙක්ගේ උදව්වක් ගන්න පුළුවන්. නමුත් තමා විසින්ම මේ කල යුත්තක් මාර්ගෝපදේශකත්වයේ පමණයි. මාර්ගෝපදේශකත්වයේ පමණයි. ගලවා ගැනීමක් සිදු කළ නොහැකි බවයි වාදිනවා. මා ඔබේ ගැලුම් කරුවා නෝ ඔබේ ගැලුම් කරුවා වань. ලෝකේ කිසිම කෙනෙකුට ගැලුම්කාරයෙක් නැහැ. වහන්සේ දේශනා කරපු සාරාංශය විදිහට ගත්තොත් සම්පූර්ණ ධර්මයේම සාරාංශය මම හිතනවා මෙතෙන්ට ගැබ් වෙලා තියෙනවා කියලා. ඔන්න බුදු. ඔන්න ඔබ ලැබූ බුදු බව ඔබව ගලවයි. ඔබව ගලවයි. දැන් එයා ගලවෙනවා. පසේ බුද්ධ. ඔන්න බුදු පසේ බුදුන්ට වණ කියන්න බෑ කියන්නේ එයා තව මගේ ගොඩ නැති කරලා නැති කෙනා. ඒ කියන්නේ සියල්ල මේ හතර මහා ධාතුවට අයිති මේකට අයිතිකාරයෙක් නේ කියලා දැන් දැක්මක ඉන්නවා එයා. එයාට බණ කියන්න බෑ තව. මේ කියන්න දන්නේ. දැක්මක ඉන්නවා. දැක්මක කියලා කියන්නේ මෙයා දකින දේ දකිනවා. දැනුමක නෙමෙයි දැක්මක. දැනුමක නෙවෙයි දැක්මක. දැනුමට ගත නොහැකි දැනුවත් වුත් ගන්න හැටි. දැනුවත් විහිිතේ තමා ගැන. පසේ බුදුවරයෙකු යනෝ බුද්ධිය උපදවාගත් පුද්ගලයෙකු පුද්ගලයෙක් කියලා අපිට කියන්නත් බෑ. නමුත් අපි විවහාරයේ අපි පුද්ගලයා කියලා කියමු. පුද්ගලයෙක් නමුත් මොහු තාම කරන්නේ මේතන ගත යුතු සාරයක් හෝ අසාරයක් නැති බව දැකීම පමණයි. දැකීම අන්න පසේ බුදුන්ට බණ කියන්න බෑ කියන්න හේතුව. ඔහුටත් තර්ක විතර්ක තියෙන්න පුළුවන්. ඔව් නැතුව තර්ක විතර්ක තියෙන්න පුළුවන්. නැතුව. එතකොට තර්ක විතර්ක නැතුව කිය තැන තමයි එයා තර්ක විතර්ක මත තමයි මේ නැති බව දකිමින් හිතට උගන්වමින් මෙයා ගලව ගන්න. එයාව ගලව ගන්න. එයාව ගලව ගන්නවා එයා. එයාව ගලවගෙන ඔබ ගලව ගන්න උපදෙස් දෙනවා. අවසානයේ ප්‍රත්‍යක්ෂේ වටහාගත් තැන තර්ක විතර්ක නැති තත්වයකට එනවා. එනවා. අන්න එතන තමයි ඔන්න අනාගාමී. අනාගාමී කියලා කියන්නේ ආයි ගමනක් නැහැ. ආයි ගමනක් නැහැ. නෑ. ඒ හිත අන්න ඊතර. ඔන්න නෑ රංජනය. දැන් රමණීය වෙන්න දෙයක් නෑ. හිතන්න දෙයක් නෑ. මේ රංජනාව. මේ නේරංජනාවෙන් ඊතර වෙන්න ඕනකම තමයි චන්න. කැමැත්ත වේගවත් වුණා කාන්තක අන්න බඩ ලයි පැරිලා මැරුණා. අන්න ඒ හිත මැරුණා. මැන්නට පස්සේ අරහත් බුද්ධ. ඔන්න බුදුපසේ බුදුමහරහත් එක්කෙනෙක්. එකම පුද්ගලයෙකුගේ පුද්ගලෙක් කියන්න බෑ අපිට. නමුත් විවහාරයේදී අපිට කියන්න වචන නැති නිසා අපි පුද්ගලයෙක් කියලා කියමු. අතන පුද්ගලයෙක් නෙවෙයි. එකම ඔන්න මෙතන එක එක ඇතුලේ ගොඩක්. චරිතයක අවස්ථා ගොඩක්. එක ඇතුලේ ගොඩක් චරිතයක අවස්ථා ගොඩක්. එතකොට ඒ ගොඩ ඉවර කරනවා. අන්න නමක් නම් එයා බුදුරජාණන් වහන්සේ නමක්මයි. දෙවෙනි අවස්ථාවට එනකොට අර ගොඩ තව අඩු වෙලා නෙමෙයිද දෙන්න. ගොඩ අඩු වෙලා. දැන් එයා බාහිර පිටක් හොයනවද? දැන් තමා සරණ කරගෙන යනවා. අසරණ නොවි. අසරණයට සරණ තමා. අසරණයට සරණ තමා. තමාදුට සත්‍යයි තමාට සරණ. අන්න සරණ. දැන් අන්න දැකලා ඉවරයි. ඉවර වූ හිත මැරෙනවා. අන්න කාන්තක කියලා ඒ බැලලා මැරුණා. මැරිලා උපදින්නේ කවුද? දේශනා ඥානෙ. සම්මා සම්බුද්ධ දේශනා ඥානෙ. මැරිලා උපදින්න ඕනේ. කොතම ජේසුස් වහන්සේ මලුන්ගෙන් හිට කියන්නේ. මේ සාරේ මම මෙහෙම කිව්වොත් වෙනස ආරම්භයේදී ඒ කියන්නේ සිස්සත්තේ සාමාන්‍ය පෙළයි සස් පෙළයි ගන්න. සස් පෙළයි වගේ. මුලින්ම දකිනවා මෙතන දෙයක් නැති බව. දැන් අමාරුම සිස්සත්තේ නේද? එහෙම කියනවා නේද දෙන්නස්. ඊට පස්සේ කියන්නේ ලෝකයා මේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා දකින්න තැනට ගන්න එක අමාරුයි. ඊට පස්සේ ඒ ගමන කියලා තමයි දෙයියන්ට කියන්නේ ගලව ගන්න. බුදු කෙනෙක් ඉන්නවා කියලා හිතාන් තමයි බුදු කෙනෙකුට කියන්නේ ගලවන්නේ. කෙනෙක් නැහැ.
තෙන්නස එතකොට වහන්සේ දැන් දේශනා කරපු දහමේ සාරාංශය විදිහට ගත්තොත් බුදු පසේ බුදු මහරහත් කියලා එකම චරිතයක අවස්ථා තුනක් ඔබ වහන්සේ දේශනා කරා. අවසානයේදී නැති බව දැකපු සිතත් මරණයටපත් වෙනවා. මරණය කියන වචනය හැරෙන්න වෙන වචනයක් නැතුව ඇති මම හිතන්නේ සිංහලට. ඔව්. සිතත් මරණයටපත් වෙනවා. එතන තමයි අපි ගමන කෙලවර කරපු ස්ථානය කියලා. මරණයට කලින් හිත මැරුවොත් ඉඳුරාම. අවසාන වශයෙන් අපිට විනාඩි 5ක විතර වගේ මිනිත්තු 5ක විතර කාලයක් තේිනාස් අපිට තියෙනවා. අපි මේ කාලය තුල ඔබ වහන්සේගෙන් ධර්ම සාකච්ඡාවට අලුත් ප්‍රවේශයක් ලබා ගත්තොත් තේිනාස් දෙවියන් හෝ සාමාන්‍ය විහාරයේ പ്രേත කොටස දෙගොල්ලන් പ്രേත කියලා තමයි ඔබ වහන්සේ දේශනා කළේ. ඒකේ ධනාත්මක කොටස සහ ඍණාත්මක කොටස කියලා දෙකක් ඔබ වහන්සේ ආලෝකයේ සහ අඳුර විමානය කරගත්ත කොටස් දෙකක් විදිහට තමයි ඔබ වහන්සේ පැහැදිලි කරේ. දෙකම ධනාත්මක නෑ. දෙකම ධනාත්මක නෑ. ඇයි මිනිස්සු දෙවියන්ට මෙච්චර වහල් වෙලා තියෙන්නේ? ඕ ප්‍රේතයන්ට මෙච්චර වහල් වෙලා තියෙන්නේ? අන්ධ භක්තිය. කෙනෙක් පුද්ගලෙක් ගලව ගන්න කෙනෙකුට කියනවා. පුද්ගලයෙක් ඉන්නා මාව ගලව ගන්නවට පිට වෙන්න. බෝගහට කියන්නේ. ඇතතු ගහට කියන්නේ. තමාගේ පිට තමාම කියලා දැනගෙන ඔබ වහන්සේ දේශනා කළ දහමේ සාරාංශය තුළ යම්කිසි පුද්ගලයෙකුට ගමන් කරනවා නම් මේ අපි කියන අන්න උපාය දන්නු අපාය නොයට പ്രേත කොට්ටාස දෙකෙන් දෙවි හෝ අනිත් කොටාසෙත් මොකක්ද කියන අපි කියන්නේ දෙවි කොට්ටාසය අනිත් කොටාසය. දැන් පුතේ එදා බුදුන් ගැන හිතුවා. එදා බුදු කෙනෙක් ගැන හිතනවා කියන එකම අපිට කර්මයක්. ඇයි නැති බුදුන් අදහන අනද්‍යයක් ගැන හිතීම. කෙනෙක් කරගෙන අදහනවා. නව සාරාංශයකට ගත්තොත් නව ප්‍රවේශයකට ගත්තොත් නැති දෙයක් තියනවා කියලා දකින හැම අවස්ථාවකම කර්මය. පෙරේතකම. කර්මය. එතකොට තේින්නාස ඔබ වහන්සේ අසල තියෙන ජල බඳුන ජලය හෝ මකෝ බඳුනා මෙහෙම දෙයක් තියනවා කියලා අපි හිතන එක අපි හදාගන්න කර්මයක්. සබහාදහමේ වතුර ටික සබහාදහමට පස් ටික වේරනවට වතුර ටික. මේ කර්මය ශුන්‍ය කරන්න නම් අපි හිතට උගන්වන්න ඕන දේ තමයි ඔබ වහන්සේගේ දහමේ මූලික සාරාංශය විදිහට ගත්තොත් ඔතනක් තියෙන ගින්දර වතුර පස්සුලං කියන කොටස් හතර එකතුවා මේකත් අවසානයේ පසට දීලා යන්න වෙනවා. නමුත් මේකේ ගත හැකි දෙයක් නැති බව සිතින් දැකීම පමණයි. ඇස හැම වෙලාවෙම කරන්නේ මායාවකට හසු කිරීම. කන හැම වෙලාවෙම කරන්නේ මායාවකට හසු කිරීම. නාසයත් එසේමයි. දිවත් එසේමයි. සමත් එහෙමයි. අවසාන වශයෙන් ගත්තොත් මනස විතරයි අපිට මේ පහ මගේ කරගන්නා මෝඩකමයි අනුමෝදන් කරන්න ඕනේ. පින් නෙවෙයි මෝඩකම. අන්න සියල්ල පස්නම් අන්න පාංශු කුල කරලා ඉවරයි. ආයෙ උපතක් නැහැ. සියල්ලට අයිතිකාරයෙක් නැත්නම් ආයෙ උපතක් නැහැ. පාංශු කුල කරලා ඉවරයි. දන් දීලා ඉවරයි. ඔන්න දානේ සීලේ භාවනාව. ඔන්න ඔතනම තියෙනවා සීලේ සමාධිය ප්‍රඥාව. අවසරයි තේින්නාස අපිට ලැබිලා තියෙන කාලය මෙතනින් නිමා වෙන නිසා අපි තවත් ධර්ම දේශනාවකට හැකි නුදුරු අනාගතයේම යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාව පිළිබඳ අපේ නාලිකාව බලන ඒ වගේම අහන නාලිකාව කිව්වොත් ඒකත් තේින්නාස මිත්‍යාවක් නේද? අන්තර්ජාලයේ මිත්‍යාවක් නේ. අපි මේ ඔය කරන දේ අන්න ඒක තමයි පුතේ. පසේ බුදුන් වහන්සේ නැති තැන ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? ධර්මයේ දේශනාව. අපි ඇත්තටම කරන්නේ මේ මාර්ගෝපදේශනයේට මාර්ගයට අනුකූල වෙන්න අවස්ථාවක් හදනවා මිසක් ඇත්තටම මේකේ මාර්ගය පෙන්වීමකුත් සිද්ධ වෙන්නේ නැහැ මට හිතෙන විදියට. තම තමන්ගේ ප්‍රශ්න තමන්ම ගලවා ගත යුතුයි. මේක තමයි ප්‍රඥාවන්තයාට පමණයි. උගතට නෙමෙයි ප්‍රඥාවන්තයාට පමණයි බුදුදහම. ප්‍රඥාව ඉබේ ලැබෙනවද? එහෙමයි තේිනස. එතකොට තේිනස අපේ මේ අද කරපු ධර්ම සාකච්ඡා පිළිබඳ ගොඩක් අයට ගැටලු තර්ක විතර්ක ඕන තරම් මතුවෙයි. ඒ සම්බන්ධයෙන් අපේ කමෙන්ට් තීරේ කමෙන්ට් දාන්න. ඒ සම්බන්ධයෙන් තේින්නාසේ පුද්ගලිකව කොහොමද හම්බෙන්නේ කියන එකත් මම මේකේ කමෙන්ට් තීරේ දාන්නම්. තේින්නාසේ හම්බෙලා සාකච්ඡා කළා තමන්ගේ තියෙන ප්‍රශ්න ගැලවිලා අවසානයේ කුමක්ද කළ යුත්තේ තේින්නාසේ සසරින් ගැලවෙන්න තමන්ගේ මනස දියුණු කර ගැනීමයි කරන්නේ. එහෙනම් තේින්නාසත් මෙතන නැතේ.